අද අපි මහන්න යන්නේ මේ පෑන්ටි එක. මේක හරිම සුවපහසුයි. ඉලාස්ටික් දාලා නැහැ. ඒ හින්දා ඇඟට අපහසුකුත් නැහැ. සමහර අය ඉන්නවා ඇලර්ජිස් එහෙම තියන අය. ඉතින් මේ වීඩියෝ එක ඒ වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මොකද මේක මහන්න අපහසුයක් නැති නිසා යාලට පහසුවෙන් මේ වගේ කීපයක් මහගන්න පුළුවන්. කඩෙන් ගන්න හැම එකම ඉලාස්ටික් තියෙන නිසා. අනිත් එක තමයි ඇලර්ජිස් නැති අයට වුණත් සමහර වෙලාවට පෑන්ටි එකට ගැළපෙන ඉලාස්ටික් හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට මෙන්න මේ ක්‍රමයට මහගත්තොත් එහෙම ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලා කැමති මැටීරියල් එකකින් මහගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන, දැන් මේකට ඉලාස්ටික් දාලා නැති නිසා මේක ඇදෙන්නේ නැති වෙති කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නෑ, මේක හොඳටම ඇදෙනවා. ඔයාලටත් පේනවා ඇති ඒක. ඒ නිසා අඳින්නත් කිසි අපහසුයක් නැහැ. එකම මැටීරියල් එකෙන් තියෙන නිසා 아무තු පෙනුමකුත් තියෙනවා. ඒ කියන්නේ ඉලාස්ටික් આવුත් වෙන පාටක් වෙනවනේ. ඊළඟට අද වීඩියෝ එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලගේ සයිස් එක අරගෙන ඒ සයිස් එකට මහගන්න පුළුවන් විදිහට මම අද මේක කියලා දෙනවා. ඊළඟට ඒ බ්ලොක් එකෙන් ඔයාලා කැමති ප්‍රමාණයක් පෑන්ටි මහගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙලාවට. ඉස්සර වෙලාම ඉස්සරහා පිටිපස්ස දෙපැත්තම ඇඳ ගන්න ප්‍රමාණවත් තරමේ කඩදාසියක් ගන්න. පරණ කැලෙන්ඩරයක් හරි කමක් නැහැ. ඊළඟට අපි මේකට මෙෂර්මන්ට්ස් දෙකයි ගන්නෙ. එකක් උකුලේ වට ප්‍රමාණය. ඔයාලගේ උකුලේ වට ප්‍රමාණය. අනිත් එක තමයි ඔයාලා සාමාන්‍ය පෑන්ටිය අඳින උස. يعني ඇඳලා පස්සේ පෑන්ටියේ තියෙන්න ඕන උස. දැන් මම මහන එකේ උකුලේ වට ප්‍රමාණය සෙන්ටිමීටර 82යි. අඟල් වලින් ගත්තොත් 32ක් විතර. එතකොට මේ දෙපැත්තෙමනේ එක පැත්ත බලන්න අපි ඒක දෙකෙන් බෙදෙනවා. එතකොට සෙන්ටිමීටර 41යි. ඔයාලත් ඔයාලගේ සයිස් එක අරගෙන මම මේ කරන විදිහටම කරන්න. ඊළඟට අපි ඒක ආපහු දෙකට බෙදනවා. ඒ කියන්නේ එක පැත්තක භාගයක් වෙන විදිහට. මම මේ ගත්ත කොලේ දැන් හරියටම 4න් එකක් වෙන විදිහට නවලා තියෙනන්නේ ඒ විදිහට තමයි. අපි ගත්ත මෙෂර්මන්ට් එකත් ඒ විදිහට බෙදෙන්න ඕනේ. එතකොට මගේ එක පැත්තක පළල සෙන්ටිමීටර 41යි. ඒක දෙකෙන් බෙදුවම සෙන්ටිමීටර 20.5යි එන්නේ. දැන් ඔයාලා මේ කොලේ දිග ඇරලා හරි මැද රේඛාව ඇඳ ගන්න. ඒක හරියට මෙෂර්මන්ට්ස් අරගෙන ඇඳ ගන්න ඕනේ. එතකොට අපි මේ එක සැරයක් දෙකට නවාගෙන තියෙන කොලේ ආයෙ සැරයක් දෙපැත්තට සමානව බෙදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මැද රේඛාවේ ඉඳලා දෙපැත්තට අපි අර 4න් එකට බෙදාගත්ත මෙෂර්මන්ට් එක මාක් කරගන්න. ඒ කියන්නේ මම නම් සෙන්ටිමීටර් 20.5ක් මාක් කරගන්නේ දෙපැත්තට. ඊළාට ඔයාලා පෑන්ටියට ගන්න උස මේ කොලේ යට නැම්මේ ඉඳලා උඩට මාක් කරගන්න. මම ගත්ත මෙෂර්මන්ට් එක සෙන්ටිමීටර් 26යි. ඒක මම පල්ලෙහා නැම්මේ ඉඳලා උඩට සෙන්ටිමීටර් 26ක් විදිහට මාක් කරගන්නවා. ඊළාට මැද රේඛාවේ පහළ කෙළවර ඉඳලා දෙපැත්තටත් අපි අර 4න් එකට බෙදාගත්ත මෙෂර්මන්ට් එක මාක් කරගන්න. ඒ කියන්නේ මම ගත්තේ සෙන්ටිමීටර් 20.5. ඊට පස්සේ දෙපැත්තේ දාගත්ත මාක්ස් දෙකේ ඉඳලා උඩටත් හරි කෙලින් අපි පෑන්ටිය ගන්න උස මාක් කරගන්න. එතකොට අපි දැන් මේ මාක් කරන එකත් අපි අර පළල මාක් කරගත්ත පොයින්ට් එකත් එකට සමපාත වෙන්න ඕනේ. ඊළඟට ඒ උඩ මාක්ස් දෙකේ ඉඳලා පහළ මාක්ස් දෙකට හරි කෙලින් ඉරි දෙකක් මේ විදිහට ඇඳ ගන්න. ඒ වගේම දැන් උඩ මාක්ස් තුනක් තියෙනවනේ. ඒ මාක්ස් තුන යා කරලත් හරහට මේ විදිහට ඉරක් ඇඳ ගන්න. එතකොට අපි දැන් මේ ඇඳලා ඉවර කරගත්ත සීමාවේ තමයි අපේ පෑන්ටියේ ටෙම්ප්ලේට් එක එහෙම නැත්නම් බ්ලොක් එක හදාගන්නේ. දැන් මම මේ ඇඳගත්ත දෙපැත්තේ ලයින්ස් දෙකේ උඩ ඉඳලා පහළට සෙන්ටිමීටර් 12ක් මාක් කරගන්නවා. ඔයාලා ගොඩාක් උසයි නම් සෙන්ටිමීටර් 14ක් විතර පහළට මාක් කරගන්න. අඩි 5කට වඩා කොටයි නම් සෙන්ටිමීටර් 10ක් 11ක් විතර මාක් කරගත්තාම ඇති. ඒ සෙන්ටිමීටර් 12 කියන්නේ සාමාන්‍ය පොදු අගයක්. ඊළඟට පහළ මැද රේඛාවේ ඉඳලා දෙපැත්තට සෙන්ටිමීටර් 5 ගානේ මාක් කරගන්න. මැදේ ඉඳලා දෙපැත්තට. ඒක හැමෝටම පොදු අගයක්. දැන් අපි මෙතන මාක් කරගත්ත සෙන්ටිමීටර් 5 පොයින්ට් එකත් උඩ මාක් කරගත්ත සෙන්ටිමීටර් 12යි පොයින්ට් එකත් යා කරන්න ඕනේ. මේක කෙලින් ඉරක් විදිහට මාක් කරගත්තත් කමක් නැහැ. ඒත් මම මෙතන පොඩි කර්ව් එකක් එන විදිහට ගන්න හිතුවා. ඒතර පෑන්ටි එකට තවත් ලස්සනක් එන නිසා. ඔන්න ඉතින් අපි දැන් මේ පෑන්ටියේ පිටිපස්ස බ්ලොක් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක මෙහෙමම කපා ගන්න ඕනේ. මේ කොලේ යට කොටසක් තියෙන නිසා ඒක එහෙම නොවෙන්න කපා ගන්න. මේ පැත්ත තමයි අපි මහන පෑන්ටියේ පිටිපස්ස පැත්තේ බ්ලොක් එක. අපි දැන් මේක මේ විදිහට දිග ඇරගෙන ඉස්සරහා පැත්තේ බ්ලොක් එක හදාගනිමු. මම මේක බෑක් සයිඩ් කියලා ලියලම ඉන්නම්. එතකොට අපිට පැටලෙන්නේ නැහැ පස්සේ. දැන් ඔයාලා මේ ටෙම්ප්ලේට් එක දිග අතට හරිමෙදින් දෙකට නවන්න. මම මේ නවන විදිහට. එතකොට මේ මොකොත් මාක් කරලා නැති හිස් පැත්තේ තමයි ඉස්සරහා පැත්තේ බ්ලොක් එක හදාගන්න යන්නේ. දැන් ටේප් එකේ හිටවල තියලා ඉස්සරහා පැත්තේ කකුලේ දිග ප්‍රමාණය ගන්න. ඊට පස්සේ දිගේ භාගය ගන්න. එක්ක ටේප් එක දෙකට නමලා එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය විදිහට බෙදාගෙන. ඊට පස්සේ ටේප් එක ආපහු එක කොනක ඉඳලා මේ විදිහට හිටවල තියාගෙන අපි ගත්තේ කකුලේ මැද හරිය බ්ලොක් එකේ මේ විදිහට මාක් කරගන්න. ඊළඟට මේ මාක් එකේ ඉඳලා උඩට ලම්බකව සෙන්ටිමීටර් 4ක් මේ විදිහට මාක් කරගන්න. හරි කෙලින් උඩට නෙවෙයි, ඒ මාක් කරගත්ත තැන ඉඳලා ලම්බකව. ඔයාලට මම කියන දේ තේරෙනවා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් මම කරන විදිහ බලාගෙන ඒ විදිහටම කරන්න.
ඊට පස්සේ කකුලේ දෙකලවරේ ඉඳලා අපි මාක් කරගත්ත පොයින්ට් එක හරහා යන විදිහට වක්‍ර රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ ඇඳගත්ත රේඛාව දිගේ මේ විදිහට කපන්න. ඔන්න අපි දැන් ඉස්සරහ පැත්තත් ඇඳගෙන ඉවරයි. දැන් ඒක දිගහැරලා මෙන්න මේ විදිහට නමා ගමු. එතකොට මේ තියෙන්නේ ඉස්සරහ පැත්ත. ඊළඟට අපි ගසට් එක කපා ගන්න ඕනේ. ගසට් එක කියන්නේ අර ඇතුලෙන් දාලා තියෙන කොටන් ලේයර් එකට. ඒකට මේ බ්ලොක් එකේ පහළ නැම්මේ හරි මැද ඉඳලා උඩට හරියටම සෙන්ටිමීටර් 9ක් ඉස්සරහ පැත්තෙනොත් සෙන්ටිමීටර් 4ක් පිටපස පැත්තෙනොත් මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ පහළ නැම්මට සමාන්තරව අපි මේ මාක් කරපු තැන් දෙක හරහා සරල රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඒක රෝල තියලා ඇඳ ගන්න. ඉතින් අපි මේ වෙන් කරගත්ත කොටස තමයි ගසට් එක. දැන් අපි මේක ආපහු දිග ඇරලා දිග අතට දෙකට නමා ගමු මේ විදිහට. දැන් ඉතින් ගසට් එක මේකෙම තියලා කපා ගන්න අමාරුයිනේ. ඒක හින්දා අපි ඒක වෙනම කොලයකට කොපි කරගමු. මේ විදිහට ප්‍රමාණවත් තරම් කොලයක් අරගෙන ඒක හරි මැදින් දෙකට නවලා ඒක හරියටම අපි බ්ලොක් එකේ ගසට් එක ඇඳගත්ත කොටසට යටින් මෙහෙම තියාගන්න. ඊට පස්සේ ඒකේ කකුල් දෙක වටේ කර්වි ලයින් එකත් ගසට් එකේ දෙපැත්තේ සීමාවන් තියෙන කොටස් ටිකත් මෙන්න මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ දෙපැත්තේ කොටස් දෙක රූලක් තියලා මේ විදිහට ඇඳගන්න. ඊළඟට ඉතින් ඒක කපා ගන්නයි තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මේක හරියටම ඇඳගත්තා නම් ඉස්සරහා පිටිපස්සේ වෙන වෙන තැනින් හරියටම නමපුවාම ඒක පෑන්ටි එකේ නැම්මට තිබ්බාම එකට සමපාත වෙන්න ඕනේ මේ විදිහට. හරි අපි දැන් ටෙම්ප්ලේට් එක හදාගෙන ඉවරයි. අපි ඒක රෙද්දේ තියලා කපා ගමු. අපි මේ රෙද්දෙන් තමයි මේ පෑන්ටිය මහන්න යන්නේ. මේක ටී-ෂර්ට් රෙද්දක්. ඔයාලට ජර්සි රෙද්ද උනත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇදෙන දෙපැත්තටම ඇදෙන ඕනම රෙද්දක් ගන්න. ගොඩක් තුනියෙව්ව ඇරෙන්න. ඊට පස්සේ පෑන්ටිය කපන්න තරම් ප්‍රමාණවත් කොටසක් අහු වෙන විදිහට රෙද්ද දිග අතට මේ විදිහට දෙකට නවා ගන්න. දිග අතට කියන්නේ බලවාටිය තියෙන පැත්තටයි මේක නමන්න ඕනේ. ඔයාලට පේන්න මම බලවාටිය මේ විදිහට උඩ පැත්තට තියෙන විදිහටයි නැමුවේ. මෙහෙම තියාගත්තට පස්සේ රෙද්ද එහෙම නොවෙන්න පින්ස් ගහගන්න බ්ලොක් එක තියලා. ඊට පස්සේ බ්ලොක් එකේ අවුට්ලයින් එක දිගේ පෑන්ටි එක කපා ගන්න. මේකට වෙනම මැහුම් වාසි තියන්න ඕනේ නැහැ. මූට්ටු වෙන්නේ දෙපැත්තට විතරයි. මේක හොඳට ඇදෙන රෙද්දක් හින්දා වෙනම මැහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ. ඔන්න ඉතින් අපි කපාගත්ත බ්ලොක් එක මේක අපි මේ විදිහට දෙකට නවලා බලමු හරියට තියෙනවද කියලා. දිගැරලම්ම නමලා බලන එක වඩා හොඳයි කියලා හිතෙනවා. මේක ලස්සනට ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඊළඟට අපි මේකට ඉලාස්ටික් දාන්නේ නැහැ. ඒ කියන්නේ ඇලර්ජිස් තියෙන අයට උනත් අඳින්න පුළුවන් වෙන විදිහටයි මහන්නේ. එතකොට මේකට ඉනටත් කකුල් වලටත් මේ රෙද්දෙන්ම පටි කපා ගන්න ඕනේ. මේ පෑන්ටි එකේ ඉනේ එක පැත්තක දිග සෙන්ටිමීටර 41යි. අපි දැන් මේක දෙපැත්ත මහන්න ඕනේනේ. එතකොට එක පැත්තක මැහුම් වාසි අපි සෙන්ටිමීටරයක් අයින් කරනවා. එතකොට දෙපැත්තට සෙන්ටිමීටර 2යි. එතකොට සෙන්ටිමීටර 41කින් දෙකක් අඩු කරාම සෙන්ටිමීටර 39යි එක පැත්තක ඉතුරු වෙන්නේ මහල ඉවර වුණා. අපි මේ 39ම දිග රෙදිපටියක් අල්ලන්නේ නැහැ. එතකොට එල්ලල වැටෙනවනේ. ඒ හින්දා අපි මේකට වඩා සෙන්ටිමීටර 3ක් අඩු පටියක් කපා ගන්න ඕනේ. ඔයාලට තවත් අදට පෑන්ටි අඳින්න ඕන නම් සෙන්ටිමීටර් 4ක් හෝ 5ක් අඩුවෙන් ගන්න. ඒ කියන්නේ දැන් මගේ එකේ 39යි මහල ඉවර වුණාම දෙපැත්ත. ඒතර මම මේකෙන් 5ක් අඩු කරොත් එහෙම 34ටයි ගන්න ඕනේ. ඒත් මම දැන් මෙතන ගන්නේ 36ට. එතකොට මේ එක පැත්තකටනේ දෙපැත්තටම සෙන්ටිමීටර් 72ක් ගන්න ඕනේ. ඒ කියන්නේ 36ව 2ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 72ක පටියක් මම කපා ගන්න ඕනේ ඉනට අල්ලන්න. ඊළාට අපි කකුල් දෙකේ දිග මැන ගන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ටේප් එකේ හිටවලයි මේකේ දිග මනින්නේ. ඉස්සරහ සහ පිටපස්ස දෙකේම දිග මැන ගන්න ඕනේ. දැන් මට එනවා මෙතන සෙන්ටිමීටර් 45ක් කකුලේ වට ප්‍රමාණය. ඒතකොට සීම් අලවන්ස් දෙපැත්තට සෙන්ටිමීටර් 2ක් අඩු කරාම මට ගන්න වෙන්නේ සෙන්ටිමීටර් 43යි වට ප්‍රමාණය විදියට. මේ ටික මම ඔයාලට ආයෙත් ලියලම පෙන්නන්නම්. එතකොට පටිය දිග ප්‍රමාණය මම තව සෙන්ටිමීටර් 4කින් අඩු කරන්න හිතුවා. එතකොට එක කකුලකට පටිය දිග වෙන්නේ සෙන්ටිමීටර් 39යි. ඉතින් ඉස්සෙල්ලා වගේම ඔයාලට ටිකක් තදට ඕන නම් තව සෙන්ටිමීටර් 2-3ක් අඩු කරගන්න. එතකොට කකුලට කපන පටියේ පළල වෙන්නේ සෙන්ටිමීටර් 4යි. ඉනට කපන පටියේ පළල වෙන්නේ සෙන්ටිමීටර් 5යි. ඉතින් අපි මේ හදාගත්ත මෙෂර්මන්ට්ස් වලට ඉනට එක පටියකුත් කකුල් දෙකට පටි දෙකකුත් කපා ගන්න ඕනේ. ඉතින් දැන් මම මේ පටිය කපන විදිහ ඕගොල්ලන්ට විස්තර කරන්න ඕනේ නෑනේ. පොඩ්ඩක් බලලා ඒක කපා ගන්න.
මම දැන් පටි ටික කපාගෙන ඉවරයි. ගසට් ටික අල්ලන්නයි යන්නේ දැන්. ඒකට ඉස්සර වෙලාම පෑන් ටික මේ විදිහට හොඳ පැත්ත යටට තියෙන විදිහට දිගහැර ගන්න. දැන් පෑන් ටිකේ හරිමැද නැම්මට ගසට් ටිකේ නැම්ම. ඒ කියන්නේ ගසට් ටිකේ හරිමැද නැම්ම නෙවෙයි ඉස්සරහා පිටිපස්ස වෙන වෙන තැන නැම්ම. අන්න ඒ නැම්ම තියාගන්න. ඊට පස්සේ ඔයාලා කැමති පැත්තකින් සෙන්ටිමීටරයක් මෙන්න මේ විදිහට ඇතුළට නමා ගන්න. ඒක හරියටම නමා ගන්න ඇද වෙන්නේ නැතුව. ඊට පස්සේ ගසට් ටික චුට්ටක්වත් එහෙම හිනෝවෙන් මේ විදිහට අතින් තද කරගෙන අනිත් පැත්තට හරව ගන්න. හරවගෙන අපි අර නවාගත්ත තැන දිගේ පින්ස් ගහගන්න. ඊට පස්සේ එතනින් මැහුම් පාරක් ගහන්න ඕනේ. හරි මේ තියෙන මහලේ වුණාට පස්සේ අපි ඒක මේ විදිහට මෙහෙම අනිත් පැත්තට හරවගමු. හරවගත්තට පස්සේ අතින් හදාගන්න එක රැල්ලක්වත් තියෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ආයෙත් ඉස්සෙල්ලා වගේම 1 සෙන්ටිමීටරයක් ඇතුල් පැත්තට මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ එහෙම නොවෙන්න මේ විදිහට පින්ස් ගහගෙන එතනිනුත් මැහුම් පාරක් ගහගන්න ඕනේ. මේ තියෙන්නේ මහලේ වුණාට පස්සේ අපි දැන් මේක අනිත් පැත්තට හරවගෙන මේ වැඩිපුර තියෙන කෑලි ටික කපලා අයින් කරලා දාමු. දැන් හොඳ පැත්ත ඇතුළට තියෙන විදිහට මේ විදිහට දෙකට මැදින් නවාගෙන දෙපැත්ත හරියට තියලා ඉවරලා දෙපැත්තෙන් මැහුම් පාරක් ගහන්න සෙන්ටිමීටර එක මැහුවාසි තියලා. මේ තියෙන්නේ මහලේ වුණාට පස්සේ දැන් මේ දෙපැත්තේ කෑලි දෙක නිකන් මෙහෙම එල්ලිලා වගේ තියෙනකොට ලස්සන නෑ. ඒ හින්දා අපි මේක පැත්තකට හරවලා ඒ උඩින් ආපහු මැහුම් පාරක් ගහමු. හරි මේ තියෙන්නේ මැහුම් පාර ගැහුවට පස්සේ. දැන් ඊතන ලස්සනට තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලා පටි තුන අරගෙන ඒක ඕපන් පැති දෙක එකට තියලා මේ විදිහට මහගන්න. එතකොට නිකන් රවුමක් වගේ තමයි තියෙන්නේ පටි තුනම. ඊට පස්සේ පටි තුනම මේ විදිහට හොඳ පැත්ත එළියට තියෙන විදිහට දිග අතට දෙකට නවා ගන්න. ඊට පස්සේ පෑන් ටික හොඳ පැත්ත හරවලා මේ විදිහට දිගහැරලා තියාගන්න. ඊළඟ පටිය සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. ඔයාලට මෝට්ටුව තියෙන තැන එකක් විදිහටත් ඒකේ හරියටම විරුද්ධ පැත්තේ තව මාක් එකක් විදිහටත් ඒ මාක්ස් දෙක එකට තියාගත්තාම දෙපැත්තට එන කොටස් දෙක තව මාක්ස් දෙකක් විදිහට ගන්න පුළුවන්. මම මේ මාක්ස් තියාගත්තේ පින්ස් ගහලා. ඔයාලට පෑනකින් හරි මාක් කරගන්න. එහෙම නැත්නම් මේ විදිහට පින්ස් ගහගන්න. දැන් ওই විදිහටම පෑන් ටිකේ ඉනත් කොටස් 4කට වෙන් කර ගන්න ඕනේ. දෙපැත්තේ මෝට්ටු දෙක මාක්ස් දෙකක් විදිහට ගන්න පුළුවන්. ඒ දෙක එක උඩ එක තිබ්බහම අපිට අනිත් මාක්ස් දෙක දාගන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම. දැන් පටියේ ඕපන් පැති දෙක උඩ පැත්තට එන විදිහට මෙම හරව ගන්න. ඊට පස්සේ ඒක පෑන්ටිය වටේට රවුමක් විදිහට එළියෙන් තියාගන්න. ඒ කියන්නේ මෙතන රවුම් දෙකක් තියෙන එක රවුමක් පෑන්ටියේ රවුම, ඒකට පිටින් තියෙන්නේ පටියේ රවුම. ඒතර මේ දෙකේම මහලා නැති කොටස් තුන එක උඩ එකයි තියෙන්නේ. ඒ වගේම මේ පටියේ මූට්ටුව පෑන්ටියේ සයිඩ් එකේ මූට්ටුවකට සම්පාත කරගන්න. එහෙම සම්පාත කරගත්තට පස්සේ ඒකේ විරුද්ධ පැත්ත පෑන්ටිය අනිත් සයිඩ් මූට්ටුවට උඩින් තියාගන්න. ඒකල ඒවා එහෙම නොවෙන්න පින්ස් ගහගන්න. ඊට පස්සේ මේ පටියෙත් පෑන්ටියෙත් ඉතුරු මැද හරියවල් දෙක එකට එක සම්පාත කරගන්න. ඔයාලට තේරෙනවා ඇති මම කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ වටේට මැහුම් පාරක් ගහන්න ඕනේ. දැන් අපි මේ ඉන හදාගත්ත විදිහටම කකුල් දෙකේ පටි දෙකත් හදා ගන්න ඕනේ පෑන්ටියේ කකුල් දෙකට තියලා. ඒක කරන්නේ ඒ විදිහමයි, චුට්ටක්වත් වෙනස් නැහැ. මම එකක් ඔයාලට කරලා පෙන්නන්නම් ඒ විදිහටම කරන්න. දැන් සෙන්ටිමීටරයක මැහුම් වාසි තියලා මේ දෙක එකට අල්ලලා වටේට මැහුම් පාරක් ගහන්න. එතකොට පටිය දිග අඩුයිනේ. පෑන්ටියේ දිගට සම්පාත වෙනකම් පටිය දිග අදින්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට අදින්න තියෙන්නේ පොඩි දුරයි. මොකද අපි මේ කොටස් 4කට බෙදාගෙන තියෙන නිසා. එක පින් එකක ඉඳලා අනිත් පින් එකට තමයි අදින්න ඕනේ. එතන ඉවරනම ඊළඟ කොටස. අන්න ඒ විදිහට දිගටම කරගෙන යන්න. මම මේ මහන විදිහ බලාගත්තාම ඔයාලට තවත් පැහැදිලි වෙයි. දැන් මම ඉනේ පටිය අල්ලගෙන ඉවරයි. ඒක මෙන්න මේ විදිහටයි පේන්න තියෙන්නේ. ඒක ටිකක් අතින් ඇදලා මේ විදිහට හොඳට හදාගන්න. දැන් ඔයාලා මේක අනිත් පැත්තට හරවගෙන මෙන්න මේ විදිහට ආපහු මැහුම් පාරක් ගහගන්න. zigzag මැහුම් පාරක් ගන්නවා වඩා හොඳයි. එතකොට මෙහෙම ලස්සනට පේනවා. ඒ වගේම කඩෙන් ගත්ත එක ෆිනිෂ් එක තියෙනවා. එහෙම නැත්නම් කෙලින් මැහුම් පාරක් ගහන්න මේක පෑන්ටියට අල්ලන්න. මේ විදිහටම කකුලේ පටි දෙකත් අල්ලගන්න. ඔන්න දැන් අපේ පෑන්ටිය සම්පූර්ණයෙන්ම වැඩ ඉවරයි. බලන්න ඉතින් ඒක හරිම ලස්සනට තියෙනවා. මේ පිටිපස්ස පැත්ත මේ ඉනේ පටිය මේක හොඳටම ඇදෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුව පහසුයි.
මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ ඉනේ පටිය තව ටිකක් තදට ඕන නම් සෙන්ටිමීටර 4ක් විතර අඩුවෙන් ගන්න. ඉතින් මේක හැමතැනම හොඳින් ඇදෙනවා. ඒ වගේම කොටන් හින්දා හරිම සනීපයි ඇඟට. ඔයාලත් මහලා බලන්න. මහලා ඔයාලට ආවේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.